කම්පියුටර් විෂන් අමාරු වෙන්න තවත් එක හේතුවක් තමයි change in lighting condition. ඒ කියන්නේ වස්තුවක ආලෝක තත්ත්වය වෙනස් වීම. කම්පියුටර් විෂන් වලදී ආලෝක තත්ත්වය වෙනස් වීම කියන්නේ මොකක්ද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි එකම වස්තුවක් උදේටයි දවල්ටයි රාත්‍රී කාලයේ ඡායාරූපයක් ගන්නවා. එහෙම ගන්න හැම ඡායාරූපයකම ආලෝකය වෙනස් වෙනවා. උදේට දවල්ට දීප්තිමත් ආලෝකයක් තියෙනවා. හවසට මද ආලෝකයක් තියෙනවා. රාත්‍රී කාලයේදී කෘත්‍රිම ආලෝකය භාවිතා කරලා අපි ඡායාරූප ගන්නවා. එතකොට මේ හැම ඡායාරූපයකම ආලෝක තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම සෙවණැලි ඇති වෙනවා. ඒ වගේම ආලෝක තත්ත්වය වෙනස් වීම නිසා වස්තුවේ පෙනීම වෙනස් වෙනවා. ඔන්න උතනදී කම්පියුටර් විෂන් වලදී පරිගණකයට වස්තුවක් හඳුනා ගැනීම අමාරු වෙනවා. කම්පියුටර් විෂන් වලදී රූප හඳුනා ගැනීමේදී බලපාන ආලෝක තත්ත්ව වෙනස් වීම ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට ගන්න පුළුවන්. ඒ අතරින් පළවෙනි එක විදිහට ගන්න පුළුවන් ස්වභාවික ආලෝකයේ වෙනස් වීම. ස්වභාවික ආලෝකයේ වෙනස් වීම යටතේ පළවෙනි එකට ගන්න පුළුවන් හිරු එළිය. ඒ කියන්නේ අධික හිරු එළියක් තියෙනකොට රූපවල හෙවණැලි ඉතාමත් තියුණු ලෙස පේනවා. ඒ වගේම කලර්ස් ගොඩක් දීප්තිමත්ව පෙන්වනවා. ස්වභාවික ආලෝක තත්ත්ව වෙනස් වීම යටතේ දෙවෙනි එක විදිහට ගන්න පුළුවන් වලාකුළු සහිත තත්ත්වයන් යටතේදී සිදුවන ආලෝකයේ වෙනස් වීම. එතනදී ආලෝකයේ විසරණය වෙන නිසා සෙවණැලි ගොඩක් වෙලාවට මෘදු විදියට පේනවා. ඒ වගේම වර්ණ සාමාන්‍ය විදියට පේනවා. එතකොට මේ දේවල් කම්පියුටර් විෂන් වලදී චැලෙන්ජ් එකක්. ඒ වගේම ස්වභාවික ආලෝක තත්ත්වය වෙනස් වීම යටතේ අන්තිම එක විදියට ගන්න පුළුවන් රාත්‍රී කාලය. රාත්‍රී කාලයේදී ආලෝකය අඩු නිසා රූප අඳුරු විදියට පේනවා. ඒ වගේම කෘත්‍රිම ආලෝකය පාවිච්චි කිරීම නිසා රූපවල දීප්තිමත් කොටස් වගේම ගොඩාක් අඳුරු කොටස් ඇති වෙනවා. එතකොට මේක කම්පියුටර් විෂන් වලදී චැලෙන්ජ් එකක්. එතකොට කෘත්‍රිම ආලෝක තත්ත්ව වෙනස් වීම දෙවෙනි එක විදියට ගන්න පුළුවන්. කෘත්‍රිම ආලෝක තත්ත්ව වෙනස් වීමේදී ආලෝක ප්‍රභවය ගොඩක් වෙලාවට බලපාන. එතෙන්දී ආලෝක ප්‍රභවය LED ලයිට් වලින් අපි ගන්නකොට දීප්තිමත් වගේම දිශානුගත ආලෝකයක් ලැබෙන්නේ. එතකොට රූපවල දීප්තිය වැඩි වෙනවා. ඒ වගේම ගොඩක් තියුණු සෙවණැලි ඇති වෙනවා. ඒ වගේම කලර් චේන්ජස් සිද්ධ වෙනවා. දෙවෙනි එක ගන්න පුළුවන් ටන්ග්ස්ටන් ලයිට්. ටන්ග්ස්ටන් ලයිට් වලදී ගොඩක් වෙලාවට කහ පැහැති ආලෝකයක් එන්නේ. කහ පැහැති ආලෝක නිසා මේ වස්තුන් වල උණුසුම් වර්ණ ඇති වෙනවා. එතකොට සෙවණැලි ගොඩක් මෘදු වෙනවා. එතකොට මේක කම්පියුටර් විෂන් වලදී චැලෙන්ජ් එකක්. කම්පියුටර් විෂන් වලදී මේ ආලෝක තත්ත්ව වෙනස් වීමේදී ඔබ්ජෙක්ට් හඳුනා ගන්න විවිධ ඇල්ගොරිතම් භාවිතා කරනවා. ඒ විදිහට ඒ දේවල් වලට තියෙන ඇල්ගොරිතම් පාවිච්චි කරලා තමයි කම්පියුටර් විෂන් වලදී අපි සක්සස්ෆුල් රිසල්ට් එකක් ලබා ගන්න. එතකොට ලයිටින් කන්ඩිෂන් වෙනස් වුනහම ඇති වෙන අභියෝග මොනවද කියලා ගත්තොත් අඩු ආලෝක තත්ත්වයන් වලදී වස්තුන් වල පෙනුම පැහැදිලිව අපිට පේන්නේ නැහැ. ඒ වගේම කලර්ස් එහෙම වෙනස් වෙනවා. දෙවෙනි එක විදියට ගන්න පුළුවන් අධික නිවාරණය. ඒ කියන්නේ වස්තුන් වලට අධික ලෙස ආලෝකය ලැබුණාම වස්තුව දීප්තිමත්ව පේනවා. එතකොට වස්තුවක තියෙන වැදගත් ලක්ෂණ පෙනෙන්නේ නැතුව යනවා. එතකොට කම්පියුටර් විෂන් වලදී මේක චැලෙන්ජ් එකක්. තුන්වෙනි එක විදියට ගන්න පුළුවන් සෙවණැලි. සෙවණැලි නිසා වස්තුන්ගේ කොටස් තවත් වස්තුන් වලට වැසී යාම නිසා අපිට ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන් කරන්න අමාරු වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ගහක හැවණැල්ලක් නිසා මිනිහෙක්ගේ පාද හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් එක්සැම්පල් ගන්න පුළුවන් සෙවණැලි නිසා කම්පියුටර් විෂන් වලදී වෙන ගැටලු වලට. හතරවෙනි එක විදියට ගන්න පුළුවන් වර්ණ වෙනස් වීම. කෘත්‍රිම ආලෝක මූලාශ්‍ර භාවිතා කරාම ගොඩක් වෙලාවට වස්තුන් වල වර්ණය වෙනස් වෙනවා. අන්තිම අභියෝගයේ විදියට ගන්න පුළුවන් ආලෝක තත්ත්ව වෙනස් වීම නිසා ඇති වෙන දීප්තිය සහ පරාවර්තනය. උදාහරණයක් විදියට පෘෂ්ඨ වලින් ආලෝකය පරාවර්තනය වීම නිසා යම්කිසි වස්තුවක පෙනුම විකෘති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වීදුරුවක් මතට ආලෝකය වැටුනහම ආලෝකය පරාවර්තනය වෙලා වීදුරුවට පිටිපැත්තේ තියෙන දේ පේන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට මේවා තමයි රියල් වර්ල්ඩ් එකේදී කම්පියුටර් විෂන් වලදී අපිට ඇති වෙන ගැටලු. මේ ගැටලු විසඳන්න විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට view point variation වලදී පාවිච්චි කරපු ක්‍රමවේදම තමයි පාවිච්චි කරන්නේ. පොඩි වෙනස්කම් ඇතිව. මේ දේවල් ගැන කතා කරමු. කම්පියුටර් විෂන් වල ආලෝක තත්ත්වය වෙනස් වීමේ ගැටලු විසඳන පළවෙනි ක්‍රමවේදය තමයි data augmentation with lighting condition adjustment.
මේ ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් කරන්නේ පුහුණු කරන ඩේටා සෙට් එක විවිධ ආලෝක තත්ත්වයන් යටතේ ගත්ත ඡායා රූප එකතු කරලා මැෂින් ලර්නින් මොඩල් එකට ඉන්පුට් කරන එක. එතකොට මේ මෙතඩ් එකේදී දැනට තියෙන ඉමේජස් වල ලයිට් කන්ඩිෂන් වෙනස් කරලා අලුත් ඉමේජස් හදනවා. මෙතනදී අලුත් ඉමේජස් හදන්නේ දැනට තියෙන රූපවල බ්‍රයිට්නස් එක, කන්ට්‍රාස්ට් එක, කලර් එක චේන්ජ් කරලා. ඒ වගේම ඉමේජස් වල ෂැඩෝස් තියෙනවා නම් ඒවා ඉවත් කරනවා. ඊට පස්සේ විවිධ ලයිටින් කන්ඩිෂන් සෝසස් මේකට ඇඩ් කරනවා. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් හිරු එළියේදී කොහොමද පේන්නේ, ඊට පස්සේ ආර්ටිෆිෂල් ලයිට් වලදී කොහොමද පේන්නේ කියන එක ඩේටා ආගියුමන්ටේෂන් වලදී ඩේටා සෙට් එක වැඩි දියුණු කරන්න පාවිච්චි කරනවා. මේ විදිහට තමයි මේ ක්‍රමයෙන් මැෂින් ලර්නින් මොඩල් එකක ඇකියුරසි එක වැඩි කරන්නේ. ආලෝක තත්ත්ව වෙනස් වීම කියන ගැටලුව විසඳන දෙවෙනි ක්‍රමවේදය වෙන්නේ මල්ටි විව් ට්‍රේනින්. මේ ක්‍රමයේදී කරන්නේ එකම ඉමේජ් එක විවිධ ලයිට් කන්ඩිෂන් යටතේ විවිධ කෝණ වලින් අරගෙන කම්පියුටර් විෂන් ඇල්ගොරිතම් එකකට ට්‍රේනින් ඩේටා විදියට ඉන්පුට් කරන එක. මේදී ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. මැෂින් ලර්නින් මොඩල් එක ට්‍රේන් කරනවා මල්ටිපල් view point වලින් different light condition යටතේ. දෙවෙනි ටෙක්නික් එක වෙන්නේ විවිධ ආලෝක තත්ත්ව යටතේ වස්තුවක ඡායා රූප අරගෙන ඒ වස්තුව නැවත ගොඩනගන එක කම්පියුටරයක් තුළින්. එතෙන්දී වස්තුවේ හැඩය නැවත ගොඩනගනවා කම්පියුටර් විෂන් වලින්. එතකොට මෙතනදී මැතමැටිකල් ෆෝමියුලා එකක් තියෙනවා. ඒ මැතමැටිකල් ෆෝමියුලා එක තමයි I sub I equal n dot l sub I කියන එක. මේ ස්ලයිඩ් එකේ තියෙන පින්තූරෙන් මෙතන මේ සමීකරණ ගැන අපිට ගොඩක් ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙතනදී I වලින් කියන්නේ දීප්තිය කියන එක. I කියන වේරියබල් එකේ වැලියු එක සමාන වෙනවලු n.l. මෙතෙන්දී n වලින් කියන්නේ surface normal කියන එක. ඒ කියන්නේ මතු පිට සාමාන්‍ය කියන එක. ඊට පස්සේ dot කියන්නේ ගුණිතය, l කියන්නේ ආලෝකයේ දිශාව. මෙතනදී මේ රූපෙත් එක්ක සමීකරණය පැහැදිලි කරොත් මෙතන I වලින් කියන්නේ මේ මූර්තියේ යම්කිසි ස්ථානයක මතු පිට එක් ලක්ෂයක දීප්තිය සමාන වෙනවලු මතු පිට සාමාන්‍යයේ ගුණිතය සහ ආලෝකයේ දිශාවට. ආලෝකය ලැබෙන දිශාව අනුව මතු පිට සාමාන්‍ය එහෙම නැත්නම් surface normal කියන එක තවදුරටත් එක්ස්ප්ලেইন කරොත් මතු පිට සාමාන්‍ය කියන්නේ වස්තුවක මතු පිට යම්කිසි ලක්ෂයක දිශාවක් පෙන්වුම් කිරීම. surface normal වැදගත් වෙන්නේ ඇයි කියලා කිව්වොත් වස්තුවකට ආලෝකය වැටෙන විදිය තේරුම් ගන්න surface normal කියන එක ඕන වෙනවා. ඒ කියන්නේ වස්තුවකට ආලෝකය වැටෙන විදිය තීරණය වෙන්නේ ඒ වස්තුවේ මතු පිට සාමාන්‍ය දිශාව අනුව. තවදුරටත් පැහැදිලි කරොත් ඒ කියන්නේ ආලෝකයේ කෙලින්ම වස්තුවේ මතු පිටට වැටෙනවද නැත්නම් කෝණයකින් වැටෙනවද කියන එක තීරණය කරන්න තේරුම් ගන්න පුළුවන් මතු පිට සාමාන්‍ය දිශාව අනුව. surface normal කියන එක වැදගත් වෙන පළවෙනි හේතුව තමයි මේක. surface normal කියන එක වැදගත් වෙන දෙවෙනි කාරණාව තමයි වස්තුවේ හැඩය තේරුම් ගන්න. ඒ කියන්නේ මතු පිට සාමාන්‍ය අගය එකතු කරලා බැලුවොත් අපිට වස්තුවේ සම්පූර්ණ හැඩය ගැන අදහසක් ගන්න පුළුවන්. මේක කම්පියුටර් විෂන් වලදී ගොඩක් වටිනවා අපිට ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන් එකක් කරන්න. surface normal කියන එක ඕන වෙන තුන්වන ප්‍රධාන හේතුව විදිහට ගන්න පුළුවන්. කම්පියුටර් ග්‍රැෆික් නිර්මාණය කරනකොට surface normal කියන එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. පරිගණකයක් කරා අපි ත්‍රිමාන වස්තුන් අඳිනකොට ආලෝකය වැටෙන්නේ කොහොමද? ආලෝකය කොහොම වැටෙන්න ඕනේද? සෙවණැලි හැදෙන්න ඕනේ කොහොමද කියන එක අපිට ගන්න පුළුවන් surface normal කියන මෙතඩ් එක. surface normal කියන සංකල්පය ගැන සාරාංශයක් විදිහට ගත්තොත් surface normal කියන සංකල්පය ගොඩක් ඇඩ්වාන්ස් සංකල්පයක්. මෙතන සරලව පැහැදිලි කරාට ඒ වගේම surface normal කියන සංකල්පය ගොඩක් ශ්‍රේෂ්ඨ වලට බෙදී යන කම්පියුටර් විෂන් වල realistic computer graphic
හදන්න, ඒ වගේම වස්තුවක නිවැරදි හැඩ විශ්ලේෂණය කරන්න, කම්පියුටර් එකක් 3D වර්ල්ඩ් එක දකින්නේ කොහොමද කියලා තේරුම් ගන්න සර්ෆේස් නෝමල් කියන මෙතඩ් එක පාවිච්චි කරන. ඒ වගේම මේකට ගොඩක් දියුණු ඇල්ගොරිතම් පාවිච්චි කරන. උදාහරණයක් විදිහට ගත්තොත් වෙක්ටර් කැල්කියුලේෂන් වගේ ඊටත් වඩා එහා ගිය සංකල්ප පාවිච්චි කරනවා, ඇල්ගොරිතම් පාවිච්චි කරනවා සර්ෆේස් නෝමල් කියන ගැටලුව විසඳන්න සහ කැල්කියුලේෂන් කරන්න. ෆයිනලි ගත්තොත් සර්ෆේස් නෝමල් කියන්නේ කම්පියුටර් විෂන් එක පාවිච්චි කරන ගොඩක් වැදගත් සිද්ධාන්තයක්.